ගලා මෙහෙමනම් වෙහෙර කොහොමද හැද්ද නේද? ගොඩක් අය හිතන්නේ එමයයි. අවුරුදු 76ක් අපි දුප්පත් වෙලා ඒගොල්ලෝ පොහොසත් උනේ කොහොමද කියලා නේද මෙච්චර කල් ප්‍රශ්නයක් තිබුණේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. දවල් වෙන විට සමහර වෙලාවට නෙළුම් මාවත අපිට හරියට අර සූත්‍රයට දාලා බයි සූත්‍රයට දාලා ගණන් හදලා කියාවේ නිල වශයෙන් එක පුද්ගලයෙක්ට මේ රටේ පුරවැසියට නෙවිල් වන්නේ ආරච්චිගෙන් වෙච්ච පාඩුව කීයද කියලා දැනට ගණන් හදපු නිල නොවන වාර්තා නිවැරදි වීමට යටත් එක පුද්ගලයෙක්ට 722ක පාඩුවක් විතරයි නෙවිල්ගෙන් වෙලා තියෙන. ලොකුම ගාණක් කලබල වෙන්න දෙයක් නැහැ. 722ක ගාණ දවල් වෙනකොට අපිට හරියටම chart එකට දාලා Excel sheet එකට අරගෙන බයි සූත්‍රයෙන් අපිට පුරවැසියන්ගෙන් බෙදලා පාඩුව කියයි. Emotional damn it. බස් 10යි ටිපර් 8යි ෂෙඩ් එකයි බැංකු 32ක මූල්‍ය තැන්පතු 47ක මුදල් තැන්පතු මහින්දගේ ආරක්ෂක නෙවිල් රිමාන්ඩ් ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. දැන් නෙළුම් මාවතටත් වහා හොඳ ලොන්රියක් උමනා කරලා තියෙනවා. ඕගලන්ට හොදන්න තියෙන දේවල් ටිකක් වැඩි. ඒ නිසා ඕගලන්ට ඕගොල්ලොන්ගේම වන ලොන්රියක් අවශ්‍ය කර තිබේ. Didi, what is Didi. ඔගේ බස් එක ලෝඩ් වෙනවා නිකම්ම. ඔක්කොම ටික දාගත්තාම මේ දෙකොල්ල එකතු වුණා. මේ දෙකොල්ල එකතු වුණාම බස් එක ලෝඩ්. ඇයි මේකේ නගිනවා? මෙයා කවුද? දිගම්බරන් නගිනවා. කොණ්ඩමන් නගිනවා. ඈ ඊට පස්සේ මනෝ ගණේසන් නගිනවා. ඈ අකීම් නගිනවා. මේ බස් එකට ඔක්කොම නැග්ගම පස්සේ අපි කොහෙද නගින්නේ? අපි කොහෙද නගින්නේ එතකොට? එතකොට මටයි නිමල් සිරිපාලටයි ෆුට්බෝඩ් එකේ වන් නගින්න වෙන්නේ. මටයි නිමල් සිරිපාලයි මත මටයි හැමතුරුනේ ෆුට්බෝඩ් එකේ වන් නගින්න වෙන්නේ. A few inches later. මචං චාමර කොහොමත් උඹටයි නිමල් සිරිපාලටයි දෙන්නටම එක ෆුට්බෝඩ් එකේ යන්න බැරි හේතු දෙකක් තියෙනවා. එක තමයි උඹත් වට අඩි 45ක් විතර මහතයිනේ. උඹටයි සිරිපාලටයි දෙන්නටම යන්න බෑ ඒක ෆුට්බෝඩ්. අනික තමයි සිරිපාලට නිින්ද යනවා. උඹට උත් එක බිමට වැටෙන්න ඕන ඔක ෆුට්බෝඩ් එකේ ඵලයක්. විපක්ෂ නායකවරයෙක් නැහැ අද වෙනකොට. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නිලලත් විපක්ෂ නායකවරයා හොයාගන්න නැහැ. රට ඇතුළත නිලලත් විපක්ෂ නායකයෙක් හොයාගන්න බෑ. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ වෙනකොට නිල නොලත් විපක්ෂ නායක සජිත් නාමල් රාජපක්ෂ ඇහුනේ. මොකද කිව්වේ? මේ වෙනකොට සමස්ත රටේ මිනිස්සුන්ගේ හදවතේ ඉන්න මේ වෙනකොට විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ. ඒක ගොන්වට ලබ්බෙක්නේ. මේ රට කෑවෙනේ පොහොට්ටු ආණ්ඩුව. ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. අනේ දෙයනේ, oh my god.